ගොඩ දෙනෙකුට ප්‍රශ්නයක් කළා තිබුණා. ඇඟ අඩු වුණාට බබාලා හම්බුනට පස්සේ ඇතිවෙන යටිබඩ කොටස අඩු වෙන්නේ නැහැ කියන එක. ඒකත් ඉක්මනින්ම අඩු කරගන්න විදියක් නැහැ කියන එක. මම හිට් ටැබ්ස් කරද්දි මම ඔයගලන්ට කිව්වා බඩේ උඩ කොටස, මැද කොටස සහ යටි කොටස තමයි අඩු වෙන්නේ කියලා. හැබැයි මමත් හොයනවනේ දේවල් අලුතෙන්. මට හම්බුණා තවත් හොඳ විනාඩි 10ක වර්ක්අවුට් එකක්. Yamko everyone, welcome back to my channel. ඉතින් gorgeous lady මගේ YouTube channel එකට ඔයගොල්ලෝ හැමෝම ගොඩාක් ආදරෙන් පිළිගන්නවා. මතක් කරනවා තාම channel එක subscribe කරලා නැත්නම් ඔයගලන්ට පුළුවන් channel එක subscribe කරලා ලස්සන වෙන්න මාත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. ඉතින් වෙනද වගේම ඔයගලන්ට වටින වීඩියෝ එකක් අරගෙන ආවා. ඔයගලන්ට තිබුණානේ මගේ hit tabs කරලා ඊටාම ඉක්මනින් යටිබඩ කොටස අඩු කරගන්න. එහෙම නැත්නම් බබාලා හම්බුනාට පස්සේ ආර එල්ලා වැටෙන පොඩි බඩේ කොටස අන්න ඒක අඩු කරගන්න. ඉතින් මමත් දේවල් හොයලා බලන නිසා මටත් හම්බ වුණා හොඳ රිසල්ට්ස් තියෙන වර්ක්අවුට් එකක්. ඒක නිසා මම හිතුවා පුංචි වීඩියෝ එකකින් මේක ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න ඕනේ කියලා. මේ වර්ක්අවුට් එක මාසයක් එක දිගට කැම පාලනත් එක්ක කරලා බලන්න. කරලා බලලා මට අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එකට පහලින්ම ඇවිල්ලා රිසල්ට්ස් කියාගෙන යන්න කියලා ආදරෙන් ඉල්ලනවා. මොකද ඒ තරම්ම මේක මාරම හොඳයි. මොකද මමත් hit tabs කරනවා daily කොහොමරි මාසයක් එකමාරක් විතර මට workout මගේ ඇරුණා. මම චුට්ටක් අතහැරලා දාලා හිටියා. මොකද මගේ ඇඟ දැන් කෙට්ටුත් වෙලා හින්දා බඩත් ලොකුවට එහෙම නැති හින්දා ලොකුට නෙමෙයි කොහොම මගේ බඩ මම හදාගෙන තිබුණේ ෆ්ලැට් කරගෙන හිටියේ. හැබැයි ඊට පස්සේ ඔන්න ආයෙත් කන්න පටන් ගත්තා. එක කාලෙට එනවනේ මානසික තත්ත්ව. අන්න ඒ වගේ ආයෙ මගේ ඇඟ දැම්ම නැති වුණාට බඩ ටිකක් එන්න ගත්තා. කොහොමරි යටිබඩ කොටස තමයි අඩු වෙන්න මට උවමනාව තිබුණේ. බබා හම්බුනාට පස්සේ ඇති වෙච්ච. ඉතින් මම අහම්බෙන් දැක්කා අපේ ලංකාවේම අක්ක කෙනෙක්, මං හිතන්නේ අක්ක කෙනෙක්, එයාගේ TikTok වීඩියෝ එකක්. එයාගේ ඇඟත් ලස්සනට එයා මේන්ටේන් කරගෙන තියෙනවා. ගොඩක් අය අහලා තිබුණා මොනවද කරන්න කියලා. මොකද එයාගේ යටිබඩ කොටසක් ඇත්තෙම නැහැ. මට ඇත්තටම නම මතක නැහැ. මම හම්බුනොත් එයාගේ TikTok account එකේ screenshot එකක් ගහලා හරි මම මේක ෂෙයා කරනවා. මොකද එයා නිසායි මම මේක දැනගත්තේ. ඒ රෙස්පෙක්ට් එක එයාට දෙන්න ඕනේ. මට ඒක account එක හොයාගන්න නැහැ. හම්බුනොත් අනිවාර්යයෙන්ම මේක ෂෙයා කරගන්නවා. ඉතින් එයාගෙන් අහලා තිබුණා එයා ෂෙයා කරගෙන තිබුණා එයා මොකද්ද කරේ කියලා. එයා ලොකු workout කරලා තිබුණා බඩ කොටසට විතරක්. එයා ඒ විනාඩි 10 workout එක විතරයි කරලා තිබුණේ. ඉතින් මම මේ workout එක මෙන්න මේක ඔයගලන්ට පේනවා ඇති. මෙන්න මේක මම description box එකේ link එක දාන්න. හැමදාම මගේ hit tabs ටිකයි slim waist ඉන දෙපැත්තට කරන workout එක ගොඩක්ම හදයි. full body කරනවා නම් total body workout එකයි slim waist එකයි hit tabs එකම මෙන්න මේ විනාඩි 10 workout එක කරලා බලන්න. ඇඟට මාරු විදිහට වදිනවා. ඒ වගේම හොඳ results තියෙනවා. ඉතින් මට ඒක තමයි ඔයගලන්ට කියන්න ඕනේ. description box එකේ link එක දානවා. link එක කෝ කියලා අහන්න එපා. description box එකේ තියෙනවා. ඒකෙන් ගිහිල්ලා අරගෙන හැමදාම කරලා මට මාසයක් වගේ යද්දි රිසල්ට්ස් කියන්න. අනිවාර්යෙන් තෙල් පිටි සීනිත් නවත්තන්න. නැත්තම් කකා වර්ක්අවුට් කරලා අනේ අක්කේ මගේ බඩ අඩුන්නේ නැහැ. අනේ අක්කේ මගේ ඇඟ අඩු වෙනවා හොරයි කියන්න එපා. ඒ නිසා අනිවාර්යෙන්ම කැම පාලනත් එක්ක මම මේ කියපු වර්ක්අවුට් එකත් කරලා මට රිසල්ට්ස් කියන්න. එහෙනම් මාව බලාගෙන හිටියට හැමෝටම ගොඩක් ස්තුතියි. ගොඩක් ආදරේ. තවත් වීඩියෝ එකකින් හම්බ වෙනකම් සුබ දවසක් ප්‍රාර්ථනා කරන සතුටින් පරිස්සමින් ඉන්න. ගිහින් එන්න.